අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ ඒ අසල පිහිටි ලස්සන ගම්මානයක අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි වාසය කළා. බොහොම සතුටින් සෙනෙහසින් කල්ගත කරපු මේ දෙන්නගේ ජීවිතය තවත් ආලෝකමත් කරමින් ඒ දෙන්නට ලස්සන පුතෙක් ඉපදුනා. මේ පුංචි පුතාට සෝපාක කියලා නම තැබුවා. කුඩා සෝපාකගේ සුරතල් විඳිමින් මේ අම්මයි තාත්තයි මහත් ප්‍රීතියෙන් කාලය ගත කළා. ඔවුන්ගේ මේ සතුටට වැඩි කාලයක් ආයුෂ තිබුණේ නැහැ. මේ නිවසේ හිටපු තාත්තා දැඩි ලෙස රෝගාතුර වුණා. ඔහුව සුවපත් කරන්නට වෛද්‍යවරුන්ටවත් හැකියාවක් තිබුණේ නැහැ. ඉපදුනොත් මිය යාම සත්‍යක් වුවත් මේ තාත්තගේ හදිසි නික්මීම අම්මට දරා ගන්න හැකි වුණේ නැහැ. සුරතල් පුංචි පුතාට හරියට තේරුණේ නැතත් මේ පුතාවත් බලාගෙන ජීවිතේ ඉදිරි කාලය ගත කරන එක මේ අම්මට ඉතාමත් අසීරු දෙයක් වුණා. මේ පුතත් පුංචි හින්දම ඇයට රැකියාවක් කිරීමටත් හැකියාවක් තිබුණේ නැහැ. අවසානයේ මේ සියලුම කරුණු කාරණා හිතා බලා ඇය තවත් විවාහයකට යාමට තීරණය කළා. කාලය ගත වීමත් එක්කම මේ අම්මට තවත් පුතෙකු බිහි වුණා. ඒත් මේ තාත්තගේ සම්පූර්ණ ආදරය කරුණාව මේ අලුතෙන් ඉපදුණු පුංචි පුතාට යොමුවන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. අහිංසක සෝපාක පුතා කුඩා මල්ලිට කොයිතරම් ආදරය කළත් එයාගේ සුළු පියා ඒකට කැමති වුණේ නැහැ. එයා හැම වෙලාවකම සෝපාකගේ හිත රිදෙව්වා. මේ පුංචි දරුවත් දුවපැන සෙල්ලම් කරන වයසට ආවට පස්සේ දෙන්නම දුවපැන සෙල්ලම් කළා. අධ්‍යාපනය සඳහා ගුරු ගෙදරට ගියෙත් මේ දෙන්නම එකට. ඒ දවසක් ගෙදරට අවශ්‍ය දේවල් අරගෙන එන්න මේ අම්මා නගරයට ගියා. සුළු පියා අහිංසක සෝපාක පුතාව අරගෙන ගියේ අමු සොහොනක් ගාවට. සෝපාක පැනලා යන්න උත්සාහ කළත් සුළු පියාගෙන් බේරෙන්න පුංචි සෝපාකට ශක්තියක් තිබුණේ නැහැ. සෝපාකව මල සිරුරකට තබලා ගැට ගහපු මේ සුළු පියා එතනින් පිටත්ව යන්න සූදානම් වුණා. තාත්තා නැති පුංචි අසරණ ළමයෙක් අම්මටත් හොරෙන් අමු සොහනකට ගෙනවිත් දාලා. මහරෑ සෝපාකට හරිම බයයි. අනේ මාව බේරගන්න කෙනෙක් නැද්ද? එහෙම කියමින් සෝපාක ඇඬුවා. කුඩා සෝපාක අමු සොහනේ අසරණ වෙලා ඉන්න ආකාරය අපමහා බුදු පියාණන් වහන්සේට පෙනුණා. උන්වහන්සේ අමු සොහනට දිවසින් වැඩම කරලා සෝපාකට කතා කළා. සෝපාක මා ළඟට එන්න. මා ඔබට පිහිට වෙනවා. සෝපාකගේ බය නැති වුණා. හරිම සතුටින් බුදුහාමුදුරුවන් ළඟට ගියා. බුදුහාමුදුරුවෝ සෝපාකගේ අතින් අල්ලගෙන ජේතවනාරාමයට එක්කගෙන ගියා. බුදුහාමුදුරුවෝ අසරණ සෝපාකට පිහිට වුණා. බණ කියා දුන්නා. සෝපාක හරිම කැමැත්තෙන් මහාන වුණා. සෝපාක නැති ශෝකයෙන් ඔහුගේ අම්මා අවසානයේ පැමිණියේ ජේතවනාරාමය වෙතට. අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ආසේ වැඩ ඉන්න කුඩා සෝපාක රහතන් වහන්සේව ඇයට පෙන්නුවා. සෝපාක රහතන් වහන්සේව දැකපු අම්මා බොහෝ තුටු පහටුවට පත්ව වැඳ නමස්කාර කරන්නට වුණා. අද YouTube නාලිකාවෙන් මා ඔබට ගෙනාවේ සෝපාක පොඩි හාමුදුරුවන්ගේ කතා වස්තුව. අපගේ නාලිකාව subscribe කර තබා ගන්න කියලා නැවත වරක් ඔබට මතක් කරමින් අද YouTube නාලිකාවෙන් සමුගෙන යන්නයි සූදානම් වන්නේ. ආයෙත් දවසක අපි මේ වගේම ලස්සන කතාවකින් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.